හෙලෝ හෙලෝ මචං කවුද මේ මම කතා කරන්නේ මචං අර හොස්පිටල් එකේ ඔයාලගේ රූම් එකට එහා පැත්තේ රූම් එකේ හිටියේ අපි දෙනකෙන් බබාලා එක දවසක් ඉපදුනේ හෙලෝ මචං ඔව් මතකයි කොහමද ඉතින් බබා පරිස්සමෙන් ඉන්නවද ඕ මචං බබා නම් පරිස්සමට ඉන්නවා අපි දිනට තමයි මචං අමාරුයි කිව්වේ නිින්දක් නෑ බං හරියට සතියක් එක දිගට පැය භාගෙන් වගේ හැරෙනවා අඩෝ සේම් සිටුේෂන් බං අන්තිම පැය 40ට විනාඩි 5ක් නිදාගෙන නෑ කොහොමත් බං මුල් මාස දෙක තුන ඔහොම තමයිලුනේ මට ප්‍රශ්න තියෙන්නේ බං ජොබ් එකකටවත් යන්න හරියට 100ක් නෑ බං ඔළුවේ කියන එක නෙමෙයි කරන්නේ ඉතින් මෙහෙත් එහෙම තමයි උඹට කියන මං අද උදේ තේක හදලා තියෙන ගම්මිරිස් කුඩු දාලා ඔළුව වැඩ කරන්නේ නෑ බං හරියට ඉතින් උඹට කියන මම මේ තොටිල්ල පද්දපත් දින්නවා පැය භාගයක් ගියට පස්සේ දැක්කේ තොටිල්ල ළමයා නෑ කියලා අඩෝ දෙයියනේ කියලා අපි A level එකට තාම ගිහලා නෑ ඊට වඩා 100 තියෙනවා පළවෙනි ළමයා නෑ බං ඉතින් සානක ඔය මොකද කරන්නේ ළමයා මගේ අතේ ඉඳි දුවා වැනෙන්නේ හෙලෝ හෙලෝ ඩෙඩ්ලයින් එකට තව දවස් 7යි අද නම් අසයින්මන්ට් එක ඉවර කළම තමයි සානක මේ පුටුවෙන් නැගිටින්නේ write a paragraph about French Revolution ගාමිනී මට තේකක් ගන්න හොඳයි පොඩි මහත්තයා ඒ මොකක්ද යකෝ මේ මගුල අදත් ස්ලෝ නේ එක්ක ලැග් වෙන නැත්නම් ස්ලෝ වෙයි අපි අටැක් කරන ගත්තොත් තමයි මට බෑ ඩැඩි French kiss මොකද French kiss කියන්නේ සානක වෙන දේවල් බලන්න එපා ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙයි අසයින්මන්ට් එකට අදාළ දේ විතරක් බලන්න එහෙම වෙන්නේ නෑ බං උඹ බලපන් ඔය එකක් බැලුවා කියලා මොකද්ද වෙන්නේ අසයින්මන්ට් එක කරන වෙලාව තියෙනවා 5 tips to be the perfect French woman. එකක් වැදගත් වීඩියෝ එකක් බලමු. දවස් දෙකක් නාස්තින මේ ෆ්‍රෙන්ච් මගුල බල ඉඳලා අද නම් මේක ඉවර කරනවමයි. ගාමිනී මට තේක හදන් එන්න. ගාමිනී එදිරිය ගත්තා නම් හරි. වැස්සක් එනවා කියලා ඉන්ටර්නෙට් ස්ලෝ වුණා. ඒ කමල් උඹ කරාද මං අසයින්මන්ට් එක? ඌ මේක chat GPT දැම්ම ගමන් එනවා. හා සිරාවට. එහෙනම් මොකටද දැම්මද කියලා? ගාමිනී මට දෙක හදන් එන්න. ගාමිනී වැස්ස නිසාද කොහොද ආයි මේ මොකද ස්ලෝ වෙලා? ඔයා සල්ලි බැන්දද ෆයිබර් කනෙක්ෂන් එක ගන්න? සල්ලි බැන්ද පුංචි මහත්තයා අද හවස යාලා එනවා කිව්වා හයි කරන්න. සබ්මිෂන් එකේ තියෙන හෙට දවල්නේ. එහෙනම් ඔන්න කහයි කරාම බලන්න. chat GPT දාන එකනේ. chat GPT is temporary යන්න වෙලමයි. මල මගුල. ෆෝන් එක ගනියකෝ මේක හදිස්සියක්. මචං කෝල් එකක් ගනින් chat GPT ඩවුන්ලෝඩ් මට අසයින්මන්ට් එක කරගන්න විදියක් නෑ. chat GPT වැඩ නැත්තම් ගෙමිනිගෙන් අහන්න කවුද යකෝ ගෙමිනි ගාමිනිද ගාමිනි උඹ දන්නවද ප්‍රංශ විප්ලවය ගැන ටිකක් දන්නවා පුංචි මහත්තයා අනුරාධපුර රාජධානිය බෙද වැටීමට ප්‍රංශ විප්ලවයද හේතුවක් විය අනුරාධපුරේ විතරද ඒකෙන්ද මට මතක නම් පුංචි මහත්තයා එහෙම තමයි සානක අපි දැන් ඔයාව තියටර් එක ඇතුළට ගන්නවා ඔය ඇතුළට කියලා පුළුවන් තරම් වයිෆ්ට ශක්තියක් වෙන්න ඕන හරි ડોක්ටර් පුෂ් හයියෙන් පුෂ් හයි පිස්සුද සීස එකක් කරන්නේ මොන පුෂ්ද සීසල් කරන්නේ ඒකවත් දැන හිටියේ නැද්ද කවුද කමල විස්මේ මෝඩයෙක් අන්නරලා ඉන්නා ළමයා හම්බෙලා ඉවරයි තාත්තේ දැන් අනිවාර්යෙන්ම ළමයා කිරි බිව්වට පස්සේ කුඩු සෙවන්න ඕන නැත්තම් කිරි රන්ද යන්න පුළුවන් අන්න කිරි බිලි ඉවරයි කො කුඩු සෙවන්න ඔයි කුඩු සෙවන්න උඩ තමුස නෙවෙයි පොඩි බබා මොකද ළමයා කිරි බිව්වම තමුසට රන්ද යන්නේ සෝරි මෝඩයෙක් කසු නෙවෙයි මං තව ටිකක් බලලා අර දොස්තරට දෙක කනින්න හැදුවේ ස්පිරිතාලේ කියලා බලන්න නැතුව ගහන්න ඇයි ඇයි අහන්නේ පොඩි එකා එළියට ආපු ගමන් පිටර ගෙහුවේ දැක්ක නැද්ද අඬන්න ගත්ත ඊට පස්සේ බබා අඬාගෙන ආවේ නැත්තම් යාගේ පිටට ගහලා අඬවන්න ඕන හැඬුවේ නැත්තම් තමයි ප්‍රශ්නේ වෙන්නේ ඈ තාත්තා නේද ඔව් ළමයට හිතලා වගේ බේබි ෆ්‍රොක් එකක් ගන්න අඳන්න මේ ෆ්‍රොක්ස් නෙවෙයි ડોක්ටර් මේ කලිසම් ගෙනාවේ කොල්ලෙක් නේ ඉන්නේ නෑ ඇතුළට අඳන ගැට දාන එකට කියන්නේ ෆ්‍රොක් එක කියලා තමයි ඒක කොල්ල දෙකොල්ලන්ට වන්දනවා බබා හොඳින්ද කවුද යකෝ මේ මගේ පොඩි එකාගේ පුරිය මැද්දෙන් ක්ලිප් එකක් ගහලා තියන්නේ මිනිස්සයෝ ඒ පෙකිනි වෙල ඒකෙන් තමයි බඩ ඇතුලින් ළමයට පෝෂණය යන්නේ මාව ස්ට්‍රෙස් කරන තුන් නරකලා ඉන්නවා කවුද මේ කෑ ගහනවා එහුණා නෑ උලන්නේ සෝරි තාත්තේ වලව ඩිස්චාර්ජ් කරලා තියෙන යන්න පුළුවන් වැදගත්ම දේ පොඩ්ඩක් ගෙදර කියලා බලන්න ළමයා කහ වෙනවද කියලා කහ වුණොත් අනිවාර්යයෙන්ම හොස්පිටල් එකක් එන වෙන මුකුත් කර ඉන්න එපා හරිද thank you හරි මේ ડોක්ටර් මේ ඇත්තටම ඇයි කහ පාට වෙන්නේ හෙළ උරුමෙට යන ළමයි හෙළ උරුමෙට යනවා ළමයා පිස්සුදයි අනේ පිස්සුද කවුද යකෝ මේ මම මෝඩයාගේ කන්නරලා ඉන්නවා